කොහොමද ඔයාලව ආදරේ මගේ YouTube channel එකට පිළිගන්නවා. මම හුඟ කාලෙකින් ඔයාලට වීඩියෝ එකක් ගෙනාවේ නෑනේ. ඉතින් මං හිතුවා ඔයාලත් එක්ක මං ගත්ත cosmetic items ගැන පොඩ්ඩක් review එකකට යමු කියලා. ඉතින් මම හැමදාම දන්න brand එකකින් නැතුව ටිකක් වෙනස් විදිහේ brand වලින් තමයි අරගත්තේ. ඉතින් ඒවා මට ඔයාලත් එක්කත් පෙන්නලා බෙදා හදා ගන්න හිතුණා. අපි ඉස්සෙල්ලාම බලමු මං ගත්තේ මොනවද කියලා. මං හරිම ආසයි ඇත්තටම ලිප්ස්ටික් වලට. හුඟක් ගර්ල්ස්ලා කැමතිනේ ලිප්ස්ටික් වලට නේද? ඉතින් මම එක දවසකුත් කිව්වා අපි ලිප්ස්ටික් වගේ ගාද්දි ලිප් බාම් එකක් අපි යූස් කරන්න ඕනේ. එහෙම වුණාම තමයි අපේ ලිප්ස් වලට ප්‍රශ්න වෙන්නේ. කියන්නේ අපේ ලිප්ස් කළු වෙන්නේ. ඒ හින්දා අපි ලිප් බාම් එකක් පාවිච්චි කරලා තමයි හැමතිස්සෙම අපි ලිප්ස්ටික් ගන්න ඕනේ කියලා. ඉතින් මං ගත්තා ඔයාලා දන්නවද ඇලිව බ්‍රෑන්ඩ් එක ගැන. ඒකේ ගොඩක් ඒ කියන්නේ කොස්මෙටික්ස් තියෙනවා. ඒ කියන්නේ ෆවුන්ඩේෂන් වර්ග, ලිප්ස්ටික්, එතකොට හෙයාර් ඔයිල්, එසෙන්ෂියල් ඔයිල් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මම ඇලිව බ්‍රෑන්ඩ් එකෙන් මම ගත්තා. ඒගොල්ලන්ගේ තියෙනවා මේක ලිප්ස්ටික් කිව්වට ලිප් ටින්ට්ස් කියලා කියන්නේ ලිප් ටින්ට් සෙට් එකක්. මං ඒ වෙන වෙනම ගන්නත් පුළුවන්. මං ඒ සෙට් එකම ගත්තා. ඒ සෙට් එකට 6ක් තියෙනවා. මං ඔයාලට පෙන්නන්නම්. හරිම ලස්සන කලර්ස් එකේ තියෙන්නේ. මං ඉස්සෙල්ලාම පෙන්නන්නම් ඒකේ තියෙන විදිහ. මෙන්න එක සෙට් එකක්. කියන්නේ මේ සෙට් ඒ කියන්නේ මේවා ලිප් ටින්ට් 6ක් තමයි සෙට් එකකට එන්නේ. වෙන වෙනම ගන්න පුළුවන්. මේ අනිත් කලර්ස් ටික ඔයාලට පේනව නේද? හරි ලස්සනයි කියලා. ඉතින් මම මේකේ තියෙන වෙනස ඔයාලට පෙන්නන්නම් අනිත් ලිප්ස්ටිකුත් එක්ක. අපි එක කලර් එකක් පෙන්නන්නම් මම ඔයාලට. මේක ලිප් ටින්ට් එකක්. මේකේ තියෙන ඇලිව වයින් ලිප් ටින්ට් කියලා. පේනවද? එයාලගේ මෙන්න මෙතන ඒ ටින්ට් එකේ නම්බර් එක දාලා තියෙනවා. ඔයාලට බලලා ඔයාලට ගැළපෙන කලර් එක ගන්න පුළුවන්. මම ගත්තා ඉතින් 6ම මට ඒ 6ටම ආස හිතුන හින්දා. මේක පොඩි වයින් බොටල් එකක් වගේ තමයි තියෙන්නේ. මේ බලන්න. පොඩි වයින් බොටල් එකක් වගේ තියෙන්නේ. අනික මේක ලික්විඩ් එකක් නේ. එතකොට මේක ඒ කියන්නේ මැට් ෆිනිෂ් එකක් නෙවෙයි. මේක හුඟ වෙලාවක් අපේ ලිප් එකේ තියෙනවා. මේක ඒ කියන්නේ එහෙම රිමූව් වෙන්නේ අපි කිමුක අපි සැරෙන් සැරේ ලිප්ස්ටික් ගන්න ඕනේනේ. ඒ කියන්නේ අපි කෑම කාලා එහෙම ඉවර වුණාම අපිට ආයෙ ලිප්ස්ටික් ඇප්ලයි කරන්න ඕනේ නැහැ. මේ ලිප් ටින්ට් එක පාවිච්චි කරපුවාම අනික හරි ලස්සනයි මේවා ගාපුවාම. මම ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා එකක් ගාලා පෙන්වන්නම්. මම ඉස්සෙල්ලාම කියන්නම් මේකේ නම්බර් එක මේක CM01 හරි. ඉස්සෙල්ලාම මේක ගාලා පෙන්වන්නම් ඔයාලට. නිකන් ඇප්ලයි කරන්නත් හරිම ලේසියි. ඔයාලට පේනව නේද කලර් එකේ ලස්සන? මේක තව හොඳට බලාගෙන ඇප්ලයි කරන්න ඕනේ. දැන් මම මෙහෙමනේ ඇප්ලයි කරන්නේ. හරිම ආස කලර් එකක් මේක. ඔයාලට පේනව නේද? මේකේ කියන්නේ මෙන්න මේ කලර් එකම තමයි ඒකේ බොක්ස් එකේ තියෙනවා. ඉතින් මේක හුඟ වෙලාවක් ලිප් එකේ රැඳිලා තියෙනවා. අනික මේක මැට් ෆිනිෂ් එකකුත් නෙවෙයි. මේක අර ගෑවක් කියලා හැම මේ ලිප් එක අර පැරිලා වගේ එහෙම පේන්නේ නැහැ. ලික්විඩ් ලිප්ස්ටික් එකක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ එක කලර් එකක් මම ඔයාලට පෙන්නුවේ. අනිත් ඒවා නම් මට මේ උඩින් නම් ගන්න අමාරුයි. මම ඔයාලට පෙන්නන්නම් ඒ හින්දා වෙනම ඒක බොක්ස් එකෙන් එළියට අරගෙන මේ අනිත් කලර් එක මේකත් හරිම ලස්සන කලර් එකක්. මේක GN01 කියලා. මේ තියෙන ඒ කලර් එක. ඔයාලට මම පෙන්නන්නම් ඒක.
අපි ඇප්ලයි කරලා පෙන්නන්නම් ඔයාලට. ලිප් එකේ දැන් ගන්න අමාරුයිනේ. ඒ කලර් එකත් හරිම ලස්සනයි. දැන් මම ඉක්මනට අනිත් ඒවාත් පෙන්නන්නම්. මේකේ නම්බර් එක NL01 කියලා. දැන් මම ඉස්සෙල්ලා ඔයාලට කිව්වනේ ලිප් බාම් ගාලා ගන්න ඕනේ කියලා. දැන් මම මේක ඇප්ලයි කරා. හයිනම් ලිප් බාම් එකක් ගාලා ඊට පස්සේ චුට්ට වෙලාවකින් ඒක ආපහු පොඩක් පිහලා ලික්විඩ් හරි ලිප්ස්ටික් වල පාවිච්චි කරන එකක් ගන්න. දැන් මම මේක ඔයාලට පෙන්නන්න ඕනේ හින්දා මෙහෙම ගියාවේ. හොඳේ. මේ අනිත් කලර් එක. මේක නිකන් පර්පල් එකට හොරුයි. අපි කැමති තියෙන එක එක කලර්ස් වලට නේද? සමහර රෝස පාටට, සමහර දම් පාටට අපිට ගැළපෙන පාට තියෙනවානේ. ඉතින් අපිට මේක මතේ තිබ්බට මේක ටිකක් පර්පල් කලර් එකක්. හොඳේ. මේකත් ලස්සනයි. මේක ටිකක් ඩාර්ක් කලර් එකක්. මොකක් අය රෙඩ් කලර් එකට බ්‍රවුන් ෂේඩ්ස් වලට ආසයිනේ. මෙතන නම් තියෙන ටිකක් අර පින්ක් ෂේඩ්ස් ටිකුයි. ඒ කියන්නේ බ්‍රවුන් මෙරූන් අන්න ඒ වගේ ෂේඩ්ස් ටිකක් තමයි මෙතන නම් තියෙන්නේ. ඒව හැබැයි අපිට හැම ඇඳුමක් එක්කම පාවිච්චි කරන්න පුළුවන් එක. මේ අනිත් එක දැන් මම අර පෙන්වන රෝස පාටට හුරු කලර්ස් ටිකක් නේ. දැන් ඊළඟට යන්නේ මෙන්න මේ කලර්ස්. මේකේ නම්බර් එක CF01 කියලා. එකක් පෙන්වන්නම්. මේක ටිකක් ඔරෙන්ජ් කලර් එකක් වගේ. ඒක පේනවනේ. එකත් ලස්සනයි. නන්න. මේ හතේ ගානට වැඩිය මං හිතන්නේ ලිප් එකේ ගානකොට වෙනස්. මට දැන් පෙන්වන්න විදියක් නැහැ. එකින් එකට රිමූව් කරලා මේ හැම කලර් එකක්ම හරිම ලස්සනයි. අනිත් එකත් පෙන්වන්නම්. ඒක MB01. මේ ලිඩ් එකේ කලර් එක ඔයාලට හිතා ගන්න පුළුවන් නේද? මේක චුට්ටක් මෙරූන් පින්ක් මික්ස් වෙච්ච එකක් වගේ. මේ කලර් එකත් ලස්සනයි. මෙතන දාලා පෙන්නන්න ඔයාලට. පේනවද ඔයාලට ඒක ලස්සනයි නේ හැම එකටම වැඩිය? තව එකයි තියෙන්නේ. ටිකක් අපි බලමු. ඔයාලා කැමති කලර් එක මොකක්ද කියලා මට කමෙන්ට් එකේ කියන්න. මේ අනිත් එක. අනික මේවා හරිම හොර බොහොටි අපිට මේ කියන්නේ travel කරද්දි ගෙනියන්නත් හරි පහසුයි. මේක නම් ML01 කියලා තමයි එයාලා නම්බර් දාලා තියෙන්නේ. අන්න මේ ලිඩ් එකෙම හිතා ගන්න පුළුවන් මේකේ කලර් එක. මම කිව්ව ටිකක් එක මේ කලර්ස් ටික බ්‍රවුන් මෙරූන් මික්ස් කලර් ටිකක් කියලා අර ඉස්සෙල්ලා පර්පල් පින්ක් මික්ස් වෙච්ච කලර්ස් තමයි තිබ්බේ. මේක ටිකක් ඩාර්ක් කලර් එකක්. නේ ඔයාලට පේනවද ඒ කලර්ස් ටික? හරිම ලස්සනයි ඔක්කොම. ඉතින් ඔයාලත් යූස් කරලා බලන්න. මම එයාලගේ වෙබ්සයිට් එක මෙතන දාන්නම්. එතකොට ඔයාලට ගිහිල්ලා මේකේ විස්තර බලලා ඔයාලටත් මිලදී ගන්න පුළුවන්. එහෙම ලොකු ගාණක් වෙන්නේ නැහැ. මේ එකක් උනත් ඔයාලට අරගන්න පුළුවන්. ඔයාලා කැමති කලර් එක බලලා. මම ඉතින් 6ම ගත්තා. මට ඒක පහසු හින්දා. අනික මගේ ලිප්ස්ටික් ටිකක් පරණ වෙලා තිබ්බේ හින්දා අපි හුඟ කාර්යයක් ලිප්ස්ටික් වත් ෆවුන්ඩේෂන් ඒ දේවල් පාවිච්චි කරන්න හොඳ නැහැ. අනික මම ඒවා ඔයාලට කියලා දෙන්නම්. අපි ගන්න හැම කියන්නේ කොස්මෙටික් එකම වෙනම කියන්නේ කියවලා බලන්න එක්ස්පයර් ඩේට් ඒ ඔක්කොමත් හොඳට කියවලා බලන්න. ඒකේ දාලා තියෙන අපිට කොච්චර
මාස ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා ඒක ඕපන් කරාට පස්සේ. ඉතින් ඊට පස්සේ ඒවා යූස් කරන්න යන්න එපා. එහෙම වුණොත් අපිට ස්කින් ඇලර්ජිස් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා කාලෙන් කාලෙට තමන් පාවිච්චි කරන ලිප්ස්ටික්, ෆවුන්ඩේෂන්, පවුඩර් වර්ග මාරු කරන්න අලුතෙන් ගන්න ලෝභකම් කරන්න එපා. ඒක තමන්ටමනේ. එතකොට තමන්ගේ ස්කින් එකම ඇලර්ජික් වෙන්නේ නේද? හරි. දැන් මම ඊළඟට එලයිව එකේ ඒක ස්පෙල් කරන්නේ ඇත්තටම කොහොමද කියලා මටත් හිතගෙන එලයිව කියන දෙකම මට කියවෙනවා. මම හිතන්නේ හරිම එක ඇලිව කියන එක. ඊළඟට මම ගත්තා එයාලගේ රොස්මරි එසෙන්ෂියල් ඔයිල් එක බලන්න එක. මෙතන ඇලිව ස්පෙල් කරද්දී ALIVER ඇලිව එකේ රොස්මරි එක. මේක ගත්තේ දන්නවද මම මේක ගත්තේ ඇත්තටම මේ රොස්මරි හෙයා එසෙන්ෂියල් ඔයිල් එක අපේ කොණ්ඩෙට හොඳයි කියනවා. ඇත්තටම මම මේක මගේ දෙවෙනි බොටල් එක. මම ඒකයි ඔයාලත් එක්ක මේක බෙදා ගන්න ඕන කියලා හිතුවේ. මේක ඇත්තටම කොණ්ඩෙට හොඳයි. මම අපේ පොඩි දෙන්නගේ හෙයා එකට මේක යූස් කරනවා. හොඳටම කියන්නේ හෙයා growth එකට මේකේ තියෙනවා hair growth එක, improves blood circulation, nourishes the scalp, straighten hair. ඒ ඔක්කොම මේ රොස්මරි hair oil එකේ අඩංගුයි. මේ රොස්මරි කියන ශාකය ගෙදරක තියෙනවා නම් හරි අපිට ගන්න පුළුවන් නම් ඒ විදිහට අපිට oil එක හදාගන්න පුළුවන්. හැබැයි ඒක ටිකක් හොයාගන්න අමාරුයිනේ. ඉතින් ඒ හින්දා අපි මේ විදිහට හොඳට රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනකින් රොස්මරි මේ essential oil එක අරගෙන hair එකට use කරන්න පුළුවන්. ඉතින් මම මේක තනියම use කරන්නේ නැහැ. මම නම් මේකට virgin coconut oil එක තමයි mix කරලා ගන්නෙ. මේකේ තියෙන drop එකක් විදිහට. මෙන්න මෙහෙම මේ පේනවනේ ඔයාලට. මේක දැන් මම ගන්නෑ. මේකෙන් drop දෙක තුනක් දාලා coconut virgin coconut oil එක mix කරලා තමයි මම නම් scalp එකට ගාන්නේ. මේකම drop එක මේ විදිහට දාගන්නත් පුළුවන්. මේකම ගානවා නම් අර හුඟක් අය කැමති නැහැනේ තෙල් ගාපුවාම ඔළුව මේ තෙල් වෙනවා මේ කියන්නේ කැත වෙනවා කියලා ගඳයි කියලා. ඉතින් ඇත්තට මේක එහෙම හරි අර රස්මරි ස්වන්න තමයි එන්නේ. ඉතින් මේක එහෙම තෙල් වෙලා හැම හිටින්නේ නැහැ. මේක අපිට පැයකින් දෙකකින් මේක ඔළුවට දාලා හොඳට මසාජ් කරලා පැයකින් දෙකකින් අපිට හොදලා දාන්න පුළුවන්. ඔයාලත් බලන්න යූස් කරලා මේකත් හොඳම හොඳයි. මම කියනකට නැතුව ඔයාලා අරන් බලන්න. මම දන්න ආයතන මේක කියලා තියෙනවා. යූස් කරලා බලන්න. එලෙව බ්‍රෑන්ඩ් එකේ තව මෙයාලගේ essential oil ගොඩක් දෙනවා මේවත්. ඔයාලට මම ගත්තත් කියන්නම් අර එයාලගේ තියෙනවා මම හිතන්නේ rose hip oil එක ඒකත් තියෙනවා. ඉතින් ඔයාලා මේකත් යූස් කරලා බලන්න. හරි. දැන් මම යන්නේ ඊට පස්සේ මම ගන්නම බ්‍රෑන්ඩ් එක අලුතෙන් එකක් එයාලා හඳුන්වලා දීලා තිබ්බා. ඉතින් මට හිතුණා ඒකත් අරන් බලන්න ඕන කියලා. ඔයාලා දන්නවනේ මම ඊට කලිනුත් Earth Essence ගැන කියලා තියෙනවා කියලා. Earth Essence එකේ එයාලා අලුතෙන් දීලා තියෙනවා micellar water කියලා. හරිද? මේ තියෙන එක එයාලගේ වෙබ්සයිට් එකේ බලන්න මේක එයාලා ඇඩ් එක දාලා තියෙනවා. ඒක දැකලා තමයි මටත් හිතුනේ herbal micellar water කියලා. හරිද? මේකේ ගොඩක් තියෙන aloe vera extract එක කියලා එයාලා දාලා තියෙනවා. මම කිව්වනේ Earth Essence ලා හුඟක්ම දේශීය දේවල් තමයි පාවිච්චි කරන්නේ එයාලගේ ප්‍රොඩක්ට් වලට. මේක ඇත්තටම යූස් කරන්නේ අපේ තියෙන සමට රැඳිලා තියෙන කුණු දුර්වල ඉවත් කරන්න. මම නම් මේක ගත්තේ හුඟක්ම මේකප් රිමූවර් එකක් විදිහට පාවිච්චි කරන්න. එතකොට අපි මේකප් කරලා හැමදාම එනකොට ක්ලෙන්සර් කරලා එහෙම කරාම හොඳයි. හැබැයි අර මේකප් රිමූවර් එකක් තියෙනවනේ තව ගොඩක් හොඳයිනේ. ඉතින් මම මේක ගත්තා මේකප් රිමූවර් එකක් වගේ පාවිච්චි කරන්න. ඒකට කොහොමත් ඒකේ ලියලා තියෙන්නේ සමවත රැඳෙන කුණු දුවිලි සහ රූපලාවන්‍ය ආලේප ඉවත් කර සම පිරිසුදු කරන අතර
සමේ තෙතමනය ආරක්ෂා කර නිරෝගී සමක් ලබා දීමට උපකාරී වේ කියලා. ඉතින් ඒකෙන් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මේක අර කොටන් පෑඩ් එකක් අරගෙන මේකෙන් පොඩ්ඩක් මේක අර වතුර වගේ තියෙන්නේ. මේකෙන් මෙහෙම අරගෙන ඒක පොඟවලා මුනේ මේ විදිහට ඔයාලගේ මේකප් එක රිමූව් කරන්න. මේක උදේ හවස කරන්න එපා. හවසට කියන්නේ ඔෆිස් ගිහිල්ලා ආව හරි කොහේ හරි ගිහිල්ලා ආවහම මේකප් රිමූවර් එකක් විදිහට මම නම් මේක පාවිච්චි කරනවා. ඉතින් මට හොඳ හින්දා මම ඔයාලටත් ඔයක පොඩ්ඩක් පෙන්නන්නම් කියලා හිතුවා. මේකත් අලුත්නේ අපිට. හුඟක් අය දන්නවා ඇති. නොදන්න අයට තමයි මම මේක කියලා දෙන්නේ. Earth Essence ලගේ මිසලා water. හරි. ඊට පස්සේ මම මොනවද ගත්තේ? මම ආපහු ගත්තා දන්නම බ්‍රෑන්ඩ් එකක් වියානා. මම හරිම ආසයි වියානා ප්‍රොඩක්ට්ස් වලට. මම කොහොමද ඔයාලට මගේ ඊළඟ වීඩියෝ එකේ විදිහට ඔෆිස් මේකප් එකක් නැත්නම් අපි ගමනක් යද්දී අපි මේකප් කරන විදිහ මම ඔයාලට කියලා දෙන්න ඕන කියලා හිතුවා. මං හිතුවා ලංකාවේ අපිට ගන්නම පුළුවන් හැමතැනකම වගේ අපිට කොස්මෙටික් ෂොප් වලින් හොයාගන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකකින් ඔයාලට මේකප් එකක් කොහොමද කරන්නේ කියලා දෙන්න. ඉතින් මම ඒකට තෝරගත්තේ වියානා. වියානා මං අහසම කොස්මෙටික්ස් ඒ කියන්නේ මේකප් බ්‍රෑන්ඩ් එකක්. මම එයාලගේ හුඟක්ම කැමති. එයාලගේ ක්‍රීමි ටච් HD කියන මේ සෙට් එකට එයාලගේ කියන්නේ ක්‍රීමි ටච් එකේ කම්ප්‍රෙස් පවුඩර් තියෙනවා, ලිප්ස්ටික් තියෙනවා, ෆවුන්ඩේෂන් තියෙන ඔක්කොම හොඳයි. ඉතින් මම ගත්තා මම ඒක පෙන්නන්න ඔයාලට. එයාලගේ ක්‍රීමි ටච් HD ස්පොන්ජ් කම්ප්‍රෙස් පවුඩර් එක මෙන්න මේක ඇත්තටම ෆිනිෂිං පවුඩර් එකක් විදිහට යූස් කරන්නත් පුළුවන්. හොඳ පෙනුමක් තියෙනවා මූණට ලබලා දෙනවා. පෙන්නන්න ඔයාලට අතේ මේවා කරලා. මම නම් මේක ගත්තේ සැෆ්‍රන් කලර් එක 33 කියන එක. මං හිතන අපේ රටේ හුඟක් අයට මේ කලර් එක යනවා. ඉතින් ඔයාලට පේනවද මේ? මම දැන් ගාද්දී මගේ මෙතන අර අnder eye එකේ තියෙන ඒවා ඔක්කොම වැහෙනවා කියලා මේ පවුඩර් එකට. ඉතින් ඔයාලා හිතන්නකෝ මම ෆවුන්ඩේෂන් එකක් යූස් කරලා මේක ෆිනිෂිං පවුඩර් එකක් විදිහට ගාවහම මුළු මූණම කම්ප්ලීට්. එතකොට මම ඔයාලට මේකප් එකේදීම පැහැදිලිව කියලා දෙන්නම්. ඉතින් මම ඔයාලට පෙන්නන්න ඕන හින්දායි ගත්තේ. මේ හැමදේම ගද්දී මම ඉස්සෙල්ලා කිව්වා වගේ එක්ස්පයරි ඩේට් අනිවාර්යෙන් බලන්න. කැම වලදී ගන්නවා වගේම තමයි මේකප් බඩු. හොඳේ. ඉතින් ඒක හැමනේ අපි ඩේලි යූස් කරද්දී මම යාළගේ තව වියානා සිල්ක් කම්පැක්ට් පවුඩර් කියලා තිබ්බා. මේක කම්ප්‍රෙස් පවුඩර් එක HD රේන්ජ් එකේ. මේ HD කියන එකේ තේරුමත් මම මේකප් එකේදීම කියලා දෙන්නම් ඔයාලට. ඒක වෙනස් දෙකක් තියෙනවා. මේක ඊළඟ එක මෙයාලගේ වියානා සිල්ක් කම්පැක්ට් පවුඩර් එක. අනික මම කියන්න ඕනේ වියානා එකේ කම්පැක්ට් පවුඩර් රීෆිල් කරගන්න පුළුවන්. අර සාමාන්‍ය නෝමල් එක මේකත් පුළුවන් ඇති. මම පොඩ්ඩක් එක හොයලා බලලා කියන්න. මේ සිල්කි එකත් මම ගොඩක්ම ගත්තේ මේකට ඔයිලි ගතිය අපි දැන් ඩේලි ක්‍රීම් එකක් දාලා කම්පැක්ට් පවුඩර් එකකින් ආගාරය යද්දී ආපහු පොඩක් ඔයිලි වගේ වෙනවනේ. හැබැයි මේකට එහෙම ඔයිලි වෙන්නේ නැහැ. මං ඉතින් අර පුරුද්දට මේකේ ගත්තෙත් එයාලගේ හැබැයි මෙන්න මේක තියෙනවා මෙයාලගේ තියෙන වියානා සිල්ක් කම්පැක්ට් පවුඩර් with SPF කියලා. මේකේ SPF එකක් අඩංගුයි. ඒක ගොඩක් හොඳයි. මං ඉතින් සැෆ්‍රන් ග්ලෝ එකම තමයි ගන්නෙ. හරි නම් අපි කලර්ස් දෙකක් මික්ස් කරනවා නම් ගොඩක් හොඳයි. මේකේ තර තෙල් ගතිය ඔක්කොම ගිහිල්ලා සෙටින් පවුඩර් එකක් විදිහට මේක අපිට යූස් කරන්න පුළුවන්. ඉතින් මේ වියානා බ්‍රෑන්ඩ් එකේ තව කම්පැක්ට් පවුඩර් එකක් අරක HD compress powder. එයාලගේ තියෙනවා දැන් HD cutex උත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා පොඩ්ඩක් බලන්න එයාලගේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකත් මම ඔයාලා නොදන්න අයට මෙතනින් දාන්නම්. හරි. ඊළඟට මම ගත්තේ මොකද්ද දන්නවද? අපි ගර්ල්ස්ලා ගොඩක් මං ලිප්ස්ටික් වලට කැමතියි.
ඒ වගේම මං කියුටෙක්ස් වලටත් කැමතියි. මේකත් ඔයාලා දන්නම බ්‍රෑන්ඩ් එකක්. CC UK British Cosmetics ලගේ. ඉතින් මං එකෙන් මේ දවස්වල දැන් නම් ඒ ඔෆර් එක ඉවරයි. මම මේ වීඩියෝ එක කරනකොට ඒ ඔෆර් එක ඉවරයි. ඒත් එයාලගේ සමහර විට අපහාප ඔෆර්ස් දාන්න පුළුවන්. ලස්සන nail colors ටිකක් දාලා තිබ්බා. ඉතින් මං ඒකේ මෙන්න මේ colors ගත්තා. ඔයාලට මගේ nail එකේ පේනවා ඇති මං මේ color එකේ මෙන්න මේකයි තමයි මේ ගාලා තියෙන්නේ කියලා. ඉතින් එයාලගේ මේකත් හරි ලස්සනයි color එක. එයාලගේ රේන්බෝ කලර්ස් ටිකක් දාලා තව ලස්සන කලර්ස් තිබ්බා. මෙන්න ඒකේ නම්බර්ස් ටික මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ කලර් එක. මෙන්න මේක. මේ තියෙන්නේ මගේ ගහලා දැන් පොඩ රිමූව් වෙලා ඒක ආයෙ ගන්න ඕනේ. 458. හරිද? ඊට මෙන්න මේ ලස්සන පර්පල් කලර් එක තමයි 416. පස්සේ මෙන්න මේක මැජන්ටා කලර් එකක් වගේ මේ මගේ ඇඳුමටත් ගැලපෙනවාද? මේක 422. තව ලස්සන කලර්ස් තියෙනවා. ඔයාලත් බලන්න. අර වෙනස් හැමදාම ගාන කියුටෙක්ස් කලර්ස් නැතුව ටිකක් වෙනස් කලර්ස් වගේක් ඇවිත් තියෙනවා එයාලගේ. ඔයාලත් ඒවත් බලන්න. ඉතින් මං අන්තිම එක විදිහට ඔයාලට දැන් පෙන්වන්න යන්නේ එකත් ඔයාලා දන්නවා. මෙන්න මේක. මේක මොකක්ද දන්නවද? මේක බිසේකා කර්ල්ස් කියලා. මේ බිසේකා එක ගැන මට ඔයාලට කියන්න ඕනේ. බිසේකා කර්ල්ස් කියන්නේ කොණ්ඩේ කර්ලි අයටත් වෙනමම යාළගේ සෙට් එකක්ම තියෙනවා. ෂැම්පූ කන්ඩිෂනර් ඒ වගේම කර්ලි රිපෙයාරින් කර්ල් ඩිෆයිනින් ඇන්ඩ් රිපෙයාරින් ක්‍රීම් කියලා කර්ල් ක්‍රීම් එක. ඉතින් ඒ සෙට් එකම අරගෙන යූස් කරලා බලන්න. මගේ එච්චර කර්ලි එකක් නෑ. උනාට මම මේක සෙට් මගේ මේ විදිහට මම සෙට් කරගන්නේ. මේ බිසේකා එක කර්ලි ක්‍රීම් එක යූස් කරලා දැන් මම ළඟ මේ දවස්වල ෂැම්පූ කන්ඩිෂන් තියෙන හින්දා මම බිසේකා එකෙන් ගත්තේ නැහැ. හැබැයි ඒත් මම බිසේකා කර්ල් ක්‍රීම් එක නම් අනිවාර්යෙන් ගන්නවා. මගේ කොණ්ඩේ මේ විදිහට සෙට් කරගන්න. තව මට වඩා හොඳට කොණ්ඩේ කර්ල් එකේ තියෙන කෙනෙකුට ලස්සනට hear එක හදා ගන්න පුළුවන් මේ බිසේකා එකේ කර්ලි කට්ටියට තියෙන ෂැම්පූ කන්ඩිෂනර් මේ කර්ලි ක්‍රීම් එක යූස් කරලා. එයාලගේ නෝමල් එකක් තියෙනවා. හැබැයි කර්ලි hair තියෙන කට්ටියට මේක යූස් කරලා බලන්න. මේකත් ඇත්තටම හොඳයි. හරි කියන්නේ අර අපිට සැර සුවඳක් නෙවෙයි මේකෙන් එන්නේ. හරි සමන් පිච්ච සුවඳ වගේ නිකන් නෙළුම් මල් සුවඳ වගේ එහෙම සුවඳක් තමයි මේකෙන් එන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මම කරපු මේ පොඩි මම ගත්ත දේවල් ඔයාලටත් දැනගන්නත් එක්ක හොඳයි කියලා. ඉතින් ඔයාලා කැමති නම් යූස් කරලා බලන්න. ඇලිවර් ප්‍රොඩක්ට් එක වගේම බිසේකා පියානා එකේ අලුතෙන් ඇවිල්ලා තියෙන දේවල් අපි එකම බ්‍රෑන්ඩ් එකකට කියන්නේ පුරුදු වෙලා ඉන්නේ නැතුව කොස්මෙටික්ස් වුණා. ඒ කියන්නේ ෆවුන්ඩේෂන් වර්ග වුණත් අපි කියනවනේ එකම ෆවුන්ඩේෂන් එකනේ අපි පාවිච්චි කරන්නේ. එහෙම නැතුව වෙන ඒවත් යූස් කරලා බලන්න. හැබැයි පොඩ්ඩක් බලන්න අපිට ගැලපෙනවද කියලා. දැන් නම් හුඟක් අර ඉස්සර වගේ නෙවෙයි. අපේ ස්කින් කලර් එකටම ගැලපෙන ගොඩක් ෆවුන්ඩේෂන් වර්ග, කම්ප්‍රෙස් පවුඩර්, කම්පැක්ට් පවුඩර්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලත් අරන් බලන්න. ඔයාලට වෙනස් විදිහ දෙයක් ඕන හින්දායි මම මේක ගෙනාවේ. ඔයාලත් පාවිච්චි කරලා තියෙන වෙන ප්‍රොඩක්ට්ස් තියෙනවා නම් ඒවත් මට කියන්න. මම එහෙනම් ආයෙ ඔයාලට පොරොන්දු වුණ විදිහටම වියානා එකෙන් ඔෆිස් මේකප් නැත්නම් කොහොම හරි පොඩි ගමනකට නෝමල් ගමනකට මේකප් එකක් තනියම කාටවත් කටුටයක් කරන්නේ නැතුව අපිටම කියලා මේකප් එකක් කරගන්න විදිය මම ඔයාලට කියලා දෙන්න අනිවාර්යෙන්ම එනවා. ඉතින් එහෙනම් මගේ වීඩියෝ එකට වෙනදා වගේම ඔයාලා කැමති නම් මම ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. අපි ආයෙත් ඉක්මනටම හම්බ වෙමු. සුබ දවසක්.